සුබදසකයලුනේ රටවිරුව සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අරගෙන රටවිරුවන්ට ගොඩාක් වැදගත් වෙන එයාලට ලැබෙන සහනාධාර සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලා රට ගිහිල්ලා හම්බ කරන්නේ ඇයි? ඔයාලා රට ගිහිල්ලා හම්බ කරන්නේ ඔයාලට මුදල් ප්‍රශ්න තියෙන නිසා, ලංකාවේ ඉන්නකොට මුදල් ප්‍රශ්න තියෙන නිසා, හරියම ජොබ් එකක් නැති නිසා, එහෙමත් නැත්නම් ඔයාලට ගෙයක් හදාගන්න, එහෙමත් නැත්නම් ඔයාලගේ ණයක් ගෙවන්න, එහෙමත් නැත්නම් ඔයාලට වාහනයක් ගන්න, එහෙමත් නැත්නම් ඔයාලගේ ආර්ථික මට්ටම දියුණු කරගන්න, ඔයාලා පෝසත් වෙන්න, නැත්නම් ඔයාලා දුප්පත් නම් කන්න බොන්න නැත්නම් එදා වේලම බොහොම අමාරුවෙන් නම් ඔයාලා හරියටම ගෙදර කාලා බීලා ඉන්නේ. ඒ අදාළ ඔයාගේ ආර්ථික මට්ටම දියුණු කරගන්න තමයි ගොඩක් වෙලාවට ගොඩක් කටේ රට යන්නේ. සමහර අය වාහන ගන්න යනවා, ගෙවල් හදා ගන්න යනවා, එයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න යනවා. ඒ වගේ යම් යම් ප්‍රශ්න නිසා සමහර අය ණය හිර වෙලා ඉතින් කරගන්න දෙයක් නැතුව රට යන අයත් ඉන්නවා. ඉතින් ඒ කොහොම හරි ඔයාලා රට ගිහිල්ලා හම්බ කරන්නේ ඔයාලගේ ජීවිතේ ජය ගන්න. ඉතින් මම හදවතින්ම ඔයාලට සුබපත් වෙනවා. ඔයාලා ඒ රට ගිහිල්ලා ඔයාලගේ ජීවිතේ ජය ගන්න සහ ඔයාලා ණය ගෙවන්න යම් ප්‍රශ්න වලට නම් රට ගියේ. ඒ හැමෝගෙම ප්‍රශ්න ඔක්කොම එකින් එක අඩු වෙලා ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. right. ඉතින් අද අපි කතා කරමු සහනාධාර සම්බන්ධයෙන්. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපේ channel එක අලුත් නම් දැන් අපිව subscribe කරලා bell icon එක ඔලලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. right. අපි වීඩියෝ එකට ගිහින් වැඩි විස්තර කතා කරමු. ඉතින් එහෙනම් යමු අද අපි වීඩියෝ එකට. යාළුවනේ දැන් ඔයාලා එන Google එකට ඇවිල්ලා search කරන්න SLBFE කියලා. right. search කරාට පස්සේ search result එකේ උඩින්ම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ website එකක්. මේ website එක ඔයාලා click කරන්න. දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් තියෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය කියන website එක තමයි මේක. දැන් ඔයාලා මේ ඉරිකැලි තුන click කරන්න. දැන් ඔයාලා මේ විදිහට බලා ගන්න පුළුවන් තියෙනවා මෙන්න මේ වගේ option එකක්. මෙන්න මේ option එක ඔයාලා click කරගන්න. දැන් ඔයාලා මේ විදිහට options දෙකක් බලා ගන්න පුළුවන්. මේ options දෙකෙන් පළවෙනි option එක ඔයාලා click කරන්න. දැන් ඔයාලා මේ වගේ option තුනක් බලා ගන්න පුළුවන්. මේ option තුනෙන් ඔයාලා මේ තියෙන මෙන්න මේ option එක click කරගෙන මේ දෙවෙනි option එක right මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ මේ දින වල 50000ක් ගන්න පුළුවන් option එක මේ විදිහට බලා ගන්න පුළුවන්. right. ඉතින් මේක අපි සිංහලට පරිවර්තනය කරලා බලමු. අපි මේක copy කරගමු. මේ විදිහට මේක copy කරගමු. right. ඔන්න copy වුණා. දැන් මෙතන මේ විදිහට copy කරගමු. අපි දැන් යමු translator එකට. යාළුවනේ මම copy කරගත්ත typing එක මේ විදිහට translator එකකට copy paste කරා. මේ විදිහට බලා ගන්න පුළුවන් copy කරගත්ත typing එක. right. දැන් මේක translate එක අපි කියවමු මේ විදිහට. අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. විදේශයන් හි සේවය කර ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ස්වයං රැකියා ආරම්භ කිරීමට හෝ තවදුරටත් දියුණු කිරීමට ද්‍රව්‍යමය ආධාර සැපයීම. උපරිම රුපියල් 50000ක් දක්වා ද්‍රව්‍යමය ආධාර සැපයීම. SLBFE හි ලියාපදිංචි වී ශ්‍රී ලංකාවට පැමිණ වසර 5කට නොවැඩි කාලයක් විදේශගතව සේවය කරන සංක්‍රාමනික සේවකයන් ආපසු පැමිණීම සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට තවදුරටත් ස්වයං රැකියා දියුණු කිරීමට කියලා තමයි මෙයාලා කියන්නේ. right. මේ විදිහට බලා ගන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හමු වී ඔවුන්ගෙන් උපදෙස් හා මඟ පෙන්වීම් අනුව අයදුම්පත නිසි පරිදි පුරවා සංවර්ධන නිලධාරීන් හරහා ඉල්ලුම් පත්‍ර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙත යොමු කරන්න. ඉතින් ඒ විදිහ තමයි එයාලා කියන්නේ. ඉතින් යාලා කියන දේ කරලා ඔයාලට ඒ විදිහට 50000ක දීමනාවක් ලබා ගන්න පුළුවන්. යාළුවනේ ඉතින් මම හිතනවා ඔයාලා හැමෝටම පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාලා මෙයාලා කියන කන්ඩිෂන් එකට ඔයා අප්‍රූවල් නම් ඔයාලට පුළුවන් මෙයාලා රික්වෙස්ට් එකක් දාන්න මෙයාලා කියන විදිහට. ඒතර ඔයාලට රුපියල් 50000ක ද්‍රව්‍යමය ස්වයං රැකියා ආධාරයක් ලබා ගන්න පුළුවන්. රුපියල් 50000ක. right. අපි දැන් බලමු රුපියල් 10000 කොහොමද ලබා ගන්න කියලා. ඔයාලා මේ ඉරිකැල තුන නැවත ක්ලික් කරන්න. දැන් ඔයාලා මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් තියෙනවා. නැවත එක ක්ලික් කරන්න. ඒ ඔප්ෂන් එකේ නැවත කලින් වගේම ක්ලික් කරන්න. right. දැන් ඔයාලා මේ විදිහට බලන්න පුළුවන්. කලින් අපි මේ ඔප්ෂන් එකෙන් තමයි ආවේ. දැන් ඔයාලා මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඔප්ෂන් එක ඔයාලා ක්ලික් කරන්න. යාළුවනේ අපි දැන් බලමු රුපියල් 10000ක දීමනාව කොහොමද ලබා ගන්න කියලා. අපි මේ ටයිපින් එකත් ඉංග්‍රීසි නිසා මේකත් මේ විදිහට copy කරගමු. මේ විදිහට copy කරගමු. right. අපි මේ විදිහට copy කරගමු. දැන් අපි translator එකට යමු. යාළුවනේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම copy කරගත්ත ටයිපින් එක මේ විදිහට translator එකට copy paste කරා. මේ විදිහට ඉංග්‍රීසි ටයිපින් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සිංහලට පරිවර්තනය කරලා තියෙන අපි දැන් කියවලා බලමු මේ විදිහට. right. අපිට බලන්න පුළුවන් විදේශයන් හි සේවය කර ආපසු ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීම. ශ්‍රී ලංකාවට පැමිණ වසර 5කට නොවඩු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති පාසල් අධ්‍යාපනය හදාරන සහ පෙර පාසල් අධ්‍යාපනය හදාරන සංක්‍රාමනික ශ්‍රමිකයන්ගේ දරුවන්ට උපරිම වශයෙන් රුපියල් 10000කට යටත්ව පාසල් උපකරණ ලබා දීම. right. අපිට මේ විදිහට බලන්න පුළුවන්.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හමු වී ඔවුන්ගෙන් උපදෙස් හා මඟ පෙන්වීම අනුව අයදුම් පද නිසි පරිදි පුරවා සංවර්ධන නිලධාරීන් හරහා ඉල්ලුම් පත්‍ර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙත යොමු කරන්න. රයිට් ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කියන කන්ඩිෂන් එකටත් ඔයා ඇප්‍රූව් නම් ඔයාලා මෙයාලා කියන විදිහට රික්වෙස්ට් එකක් දාලා ඔයාලට පුළුවන් මේ දීමනාව ලබා ගන්න. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝටම පැහැදිලි ඇති කියලා. ඉතින් මං හිතනවා අද ගෙනා වීඩියෝ එක රටවිරුව සියලු දෙනාටම වැදගත් වෙන්නේ. අද වීඩියෝ එක කතා කරා රටවිරුවට රුපියල් 50000ක දීමනාව සහ රුපියල් 10000ක දීමනාව කොහොමද ලබා ගන්න කියලා. ඉතින් අද මං කතා කරේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය කියන නිල වෙබ්සයිට් එකේ දාලා තියෙන දෙයක් සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් ඔයාලා දන්නේ නැත්නම් ඔයාලව දැනුවත් කිරීම මෙහෙම දෙයක් තියෙනවා. මෙතන තමයි මේ දේ තියෙන්නේ. මේ දේ මේක තමයි සඳහන් වෙලා තියෙන්නේ කියලා තමයි මම අද මෙතන ප්‍රනවුන්ස් කිරීමක් කරේ. ඉතින් මගේ අතින් වචන දාලවත් මම අතින් හිතලා කියලාවත් මගේ පර්සනල් මතයක් මෙතන ඉදිරිපත් කරලා නැහැ. ඉතින් මං කළා තියෙන වෙබ්සයිට් එකේ තිබ්බ ඉංග්‍රීසි ටයිපින් එක ට්‍රාන්ස්ලේට් එකකට දාලා සිංහලට පරිවර්තනය කරලා ඔයාලට ලයිව්ම කියලා පෙන්නුවා. ඇත්තට මේකේ මොකක්ද සඳහන් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් මොන වගේ අර්ථයක් ගත්තද කියන එක මම දන්නේ නැහැ. ඉතින් මම මේකෙන් ඔයාලට හොඳ දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මෙතන කිසිම වැරදි දෙයක් කළා නැහැ. මම කළා තියෙන්නේ රජයේ නිල වෙබ්සයිට් එකක තියෙන දෙයක් ඔයාලට ප්‍රනවුන්ස් කිරීමක් විතරයි. ඉතින් එතනින් එහා මම මගේ මතයක්වත් මගේ පර්සනල් මතයක්වත් මගේ අදහසක්වත් මෙතන ඉදිරිපත් කළා නැහැ. ඉතින් මම වෙබ්සයිට් එකේ තියෙන දෙයක් මෙහෙම දෙයක් තියෙනවා. ඒ දේ මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. ඒක ඔයාලට මම ලයිව්ම මම ටයිපින් එක ට්‍රාන්ස්ලේට් කරලා ඔයාලට මම ලයිව්ම කියලා පෙන්නුවා. මෙන්න මේක තමයි මේ අදාළ ටයිපින් එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඔයාලා ඒක තේරුම් අරගෙන ඒ දේ ඔයාලට ඇප්‍රූව් නම් ඔයාලට ගන්න පුළුවන්ද බැරිද කියලා ඒක හොයලා බලලා ගන්නවා නම් ගන්න එක නැති එක ඔයාලගේ වැඩක් සහ ඒක දැනුවත් කිරීම මගේ වැඩක් නිසා මම දැනුවත් කිරීමක් කරා. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මතක් කරලා වීඩියෝ ලයික් කරලා ඊට පස්සේ කමෙන්ට් කරනවා ඔයාලා අදහස වීඩියෝ ෂෙයා කරනවා ඔයාලා සෝෂල් මීඩියා වල දැම්ම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක ඕල් කරලා තිබ්බොත් තමයි අපි ඉදිරියට ගෙන සීලම් වීඩියෝස් වල notification මාර ගෙන ගන්න පුළුවන් වෙන්නේ. අපි තවත් වීඩියෝ එකක් ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.